සුබම සුබ දවසක් වේවා. අද අපි කතා කරන්න යන්නේ ගෞතම බුද්ධ ශාසනය තුල සිදු වී ඇති හරි පුදුම පැවිදිවීමක් ගැනයි. ඒ තමයි නාගලෝකයේ නාගයෙකු හොර රහසේම ශාසනයට ඇතුළු වීම. එසේනම් මේ හෙළිදරව්ව දැන ගැනීමට මේ වීඩියෝව අවසානය තෙක්ම රැඳී සිටින්න. භාග්‍යවතුන් වහන්සේ වැඩවසන සමයේ නාගලෝකයේ විසූ එක්තරා නාගයෙක් තමා නාගයෙකු වී ඉපදීම ගැන මහත්සේ දුක් වෙන්න වුණා. මොකද නාගාත්මයක් ලැබීම ලැජ්ජාවට කාරණාවක් වගේම තමාගේ මේ නාග ශරීරය ගැන තමාටම පිළිකුලක් ඇති වූ නිසයි. දවසක් ඒ නාගයා මෙසේ සිතන්නට වුණා. මම මේ නාගාත්මයෙන් නිදහස් වන්නේ කොහොමද? එයින් මිදී ඉක්මනින් මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට මා අනුගමනය කළ යුත්තේ කුමන උපාය මාර්ගයක්ද? පසුව ඒ නාගයාට මෙවැනි අදහසක් පහළ විය. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ශාක්‍ය පුත්‍ර භික්ෂූන් වහන්සේලා ඊටමත් දැහැමි පිරිසක්. උන්වහන්සේලා මෛත්‍රී සහගතව සැමට එක හා සමානව සලකන සත්‍යේම පිහිටා වැඩ කරන සීලවන්ත හා ගුණවන්ත පිරිසක්. ඒ නිසා මමද ඒ භික්ෂූන් වහන්සේලා ළඟ පැවිදි විය යුතුයි. එසේ කළහොත් මට මේ නාග ආත්මයෙන් ඉක්මනින්ම නිදහස් වී මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට එය උපකාරී වනු ඇතැයි කල්පනා කළා. ඉන්පසු ඒ නාගයා තරුණයෙකුගේ වේශයක් මවාගෙන භික්ෂූන් වහන්සේලා මුණ ගැසීමට ගියා. ගොස් උන්වහන්සේලාට වැඳ නමස්කාර කොට තමන්ටද පැවිදි බව ලබා දෙන මෙන් ඉල්ලා සිටියා. භික්ෂූන් වහන්සේලාද එම තරුණයාගේ සැබෑ තොරතුරු නොදැන ඔහු මහාන කර පැවිදි උපසම්පදාව ලබා දුන්නා. කාලය ගත වීමෙන් පසු මේ නාග භික්ෂූන් වහන්සේ එහි වැඩවුන් තවත් එක් භික්ෂූන් වහන්සේ නමක් සමග ඊතා දුර බැහැර පිටිසර ගමක පිහිටි විහාරයක වාසය කරන්නට ගියා. දිනක් රාත්‍රිය ගෙවා අලුයම් කල එළඹුණු විට අනෙක් භික්ෂූන් වහන්සේ නිින්දෙන් අවදි වී සක්මන් කිරීමට එලිමහනට ගියා. උන්වහන්සේ එලිමහනට වැඩම කළ පසු කුටිය තුල සිටි නාග භික්ෂුව කිසිම බියක් සැකක් නැතුව තද නින්දට වැටෙන්නට වුණා. ඒ මොහොතේ ඔහු මවාගෙන සිටි මිනිස් වේශය අතුරුදහන් වී ඔහුගේ සැබෑ රූපය වූ නාග ශරීරය මතු වුණා. එම ශරීරය කොතරම් විශාලද කියනවනම් මුළු විහාරයම නාගයාගේ ශරීරයෙන් පිරී ගොස් ඔහුගේ දරණවැල් ජනේල වලින් පවා එළියට පෙනෙන්නට වුණා. ටික වේලාවකට පසු එළියේ සක්මන් කරමින් සිටි අනෙක් භික්ෂූන් වහන්සේ නැවත විහාරයට ඇතුළු වීමට දොර විවෘත කළා. දුටු දෙයින් උන්වහන්සේ පුදුමයටපත් වුණා. මුළු විහාරයම දැවැන්ත නාගයෙක් විසින් වසාගෙන සිටියා. ජනේල වලින් පවා නාගයාගේ ශරීරය එළියට විහිදී තිබෙනු දැක උන්වහන්සේ දැඩි බියටපත් වී මහා හයියෙන් කෑකසන්න වුණා. එම හඬ ඇසී අවට සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේලාද ඉක්මනින් එතනට ආවා. "ඇවැත්නි, ඇයි ඔබ මේ තරම් බියෙන් කෑ ගැසුවේ? ඔබට කරදරයක්ද?" යැයි ඔවුන් විමසා සිටියා. එවිට බියෙන් වෙවුලමින් සිටි භික්ෂූන් වහන්සේ "පින්වතුනි, මුළු විහාරයම නාගයෙකුගෙන් පිරීලා. ජනේල වලින් පවා උගේ ශරීරය එළියට නෙරා ඇවිල්ලා" යයි පැවසුවා. එම භික්ෂූන් වහන්සේලාගේ ශබ්දය ඇසී නාගයා එකවර නින්දෙන් අවදිවන්නට වුණා. සිදු වී ඇති දෙය වටහාගත් ඔහු වහාම නැවතත් තරුණ භික්ෂුවකගේ වේශයක් මවාගෙන සිය අසුනේ වාඩි වුණා. එවිට අනෙකුත් භික්ෂූන් වහන්සේලා ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කරන්නට වුණා. "ඇවැත්නි, ඇත්තටම ඔබ කවුද?" එවිට ඔහු සත්‍යම පවසමින් "ස්වාමීනි, මම නාගයෙක් වෙමි" පිළිතුරු දුන්නා. එය ඇසූ භික්ෂූන් වහන්සේලා මවිතයට පත්ව "ඇවැත්නි, ඇයි ඔබ මෙවැනි දෙයක් කළේ? මේ මහාන වීමෙන් ඔබ බලාපොරොත්තු වූයේ කුමක්දැයි" විමසා සිටියා. ඉන්පසු ඒ නාගයා තමා මහාන වීමට හේතු වූ කාරණාව භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කළා. එය දැනගත් පසු භික්ෂූන් වහන්සේලාද මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේට සැලකර සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූ සංඝයා රැස් කරවා ඒ නාගයා අමතා මෙසේ විමසුවා. "නාගය, ඔබ තිරිසන් සතෙකි. මෙම ශාසනය තුල මහාන වී මාර්ගඵල ලැබිය හැක්කේ මිනිසුන්ට පමණි. තිරිසන් සත්වයින්ට එහි අවස්ථාවක් නොමැත. එබැවින් ඔබ නැවත ඔබේ නාගලෝකයටම යන්න. එහි ගොස් අටවක තුදුස්වක පසළොස්වක යන පෝය දිනවලදී
පෙහෙවස් සමාදන් වී පින් රැස් කරගන්න. එසේ කිරීමෙන් ඔබට මේ නාග ආත්මයෙන් චුත වී ඊතා ඉක්මනින්ම මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ තමාගේ පැවිදි බව ප්‍රතික්ෂේප කළ නිසා නාගයා මහස්සේ කනගාටුවටපත් වුණා. අහෝ මට මේ උතුම් බුද්ධ ශාසනය තුල පැවිදි වී ධර්මය අවබෝධ කර ගැනීමට පිනක් නැති සැටියයි සිතමින් නාගයා දැඩි ලෙස දුක් වෙන්න වුණා. අවසානයේ ඔහු දුක්බර සිතින් යුතුව දෑසින් කඳුළු සලමින් මහා හයියෙන් හඬා වැළපෙමින් එතනින් පිට වී ගියා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළසේක. මහණෙනි, වෙනත් රූපයකින් වෙස්ගත් නාගයෙකුගේ සැබෑ රූපය හෙළිවන අවස්ථා දෙකක් තිබේ. පළමුවැන්න නම් නාගයෙකු තවත් නාග කන්‍යාවයක් සමග එක්වන අවස්ථාවයි. දෙවැන්න නම් නාගයෙකු කිසිදු බියක් සැකක් නොමැතිව තද නින්දට වැටුණු අවස්ථාවයි. මෙම අවස්ථා දෙකේදීම ඔවුන් මවාගෙන සිටින මිනිස් වේශය අතුරුදහන් වී සැබෑ නාග ස්වරූපය මතුවේ. භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙසේ වදාළසේක. මහණෙනි, තිරිසන් සත්වයින් කිසිසේත්ම පැවිදි නොකළ යුතුය. යම් හේයකින් තිරිසන් සතෙකු උපායශීලීව පැවිදි වී සිටීනම් වහාම ඔහුව සිවුරු හරවා ශාසනයෙන් ඉවත් කළ යුතුය. හැකියාවක් නොමැතිමුත් තිරිසන් සතුන් පවා මේ ධර්මයේ වටිනාකම තේරුම්ගෙන එහි ඵල නෙලා ගැනුමට ආවේ නම් සියලු සුදුසුකම් හා සියලු මම්පෙත් විවර වී ඇති මිනිස්යන් වන අප එහි ඵල නෙලා ගැනුමට කොපමණ නම් ඉක්මන් විය යුතුද?